දේශපාලකයන්ගේ හොරකම් මැරකම් ජඩකම් ඔවුන්ගේ සදාචාරය ගැන ඔබ කතා කරනවා. එහෙම තියෙද්දි උසස් පෙළ සිංහල ප්‍රශ්න පත්‍රය සොරකම් කිරීම පිළිබඳව ඔබට චෝදනා එල්ල වෙනවා. ඔබ ඊට උත්තර දෙන්නේ කොයි විදිහටද? උසස් පෙළ සිංහල ප්‍රශ්න පත්‍රය හොරකම් කළායයි චෝදනා එල්ල වෙනවා. චෝදනා එල්ල වෙනවා කියන එකේ අර්ථය චෝදනා උපුණා කියන එක නෙවෙයිනේ. කෙනෙකුට චෝදනා කරන්න පුළුවන්. මම උත්තර දුන්නේ සේපාල අමරසිංහ කියන ලේඛකයා ලවා ඒ සම්බන්ධයෙන් පරිශන කෘතියක් කරලා තමයි මම උත්තර දෙන්නේ. ඒ සඳහන් කරනවා ඔබ හොරකම් කරේ නැහැ. ඒ වුණාට දුන්නු දේ ප්‍රතික්ෂේප කළේ නැහැ කියලා. කවුද මේ සඳහන් කරන්නේ? එවන්නක් සඳහන් වෙන්නේ නැද්ද කොහෙද? එවන්නක් සඳහන් වෙන්නේ කොහෙද? මම කියලා තියනවාද එහෙම? දැන් ඔබට ප්‍රශ්න කරන්න පුළුවන් මං කිව්ව දේවල් සම්බන්ධව. එවන්නක් සේපාල අමරසිංහ පොතේ සඳහන් වෙන්නේ නැද්ද? සේපාල අමරසිංහ පොතේ සඳහන් වෙනවා නම් එවන්නක් මම හිතන්නේ ඔබේ කහන්න ඕනි මගෙන් නෙවෙයි සේපාල අමරසිංහ. ඔබට අනුව ඔබම සඳහන් කරනවා ඔබ සේපාල අමරසිංහ ලවා පොතක් ලියවනවා කියලා. නෑ. දැන් ඔබ වරද්ද ගන්න ඕනි ප්‍රශ්න. මට සිංහල ප්‍රශ්න පත්‍රයේ සොරකම් කළායයි චෝදනාවක් එල්ල වෙනවා. ඒක චෝදනාවක්. මම ඒ වෙලාවේ කියනවා රටක ජනාධිපතිවරයෙක් හිටිය වෙලාවේ පොලිස්පතිවරයෙක් ඉන්නවා. අගවිනිසුරුතුමෙක් ඉන්නවා. උසාවියක් තියෙනවා. අධ්‍යාපන දෙපාර්තමේන්තුවක් තියෙනවා. ප්‍රශ්න පත්‍රය හදපු සිංහල ගුරුවරයෙක් ඉන්නවා. විභාග දෙපාර්තමේන්තුවක් තියෙනවා. විභාග කොමසාරිස් කෙනෙක් ඉන්නවා. රාජ් පොලිසියක් තියෙනවා. මම සාමාන්‍ය ටියුෂන් ගුරුවරයෙක්. දැන් මගෙන් අහනවා මම මොකද්ද කියන්නේ කියලා. මම හිතන්නේ මගෙන් නෙවෙයි අහන්න ඕන. මම වෙනම් කරපු සියලු දෙනාගෙන්ම අහන්න ඕගොල්ලෝ මොකද්ද ඒ සම්බන්ධයෙන් කියන්නේ කියලා. දැන් ඔබ සඳහන් කරන්නේ සේපාල අමරසිංහගේ පොත හරහා ඔබ ඒ පිළිබඳව උත්තර දීලා තියෙනවා කියලා. මම උත්තර දීලා තියෙන්නේ මෙහෙමයි. ලංකාවේ මාධ්‍යවල කියන ගොන් කතා සහ මාධ්‍යවල අහන ගොන් ප්‍රශ්න මාධ්‍යවල කියන බොරු මම ඉතිහාස හොඳට දන්නවා. මාධ්‍ය හැසිරීමේදී කරන ගොන් ප්‍රශ්න මම දන්නවා. මම ඒක දැනගත්තේ මෑතම කාලේ මේ සබරගමු ඡන්දේ සම්බන්ධව මම ඒක ප්‍රතික්ෂේප කරන්නේ නැහැ කිව්වම පහුගිය සුමාන් දෙකේ පළවන පච ටොම් පච හද්ද පච අතේ රෝල් මම කියවනවනේ. ඒතර මම දන්නවනේ අතේ රෝල් කියලා. මන්නේ දන්නේ අතේ රෝල් කියලා. ඔහෙ ලියනවා අතේ රෝල්. ඒ අතේ රෝල් වලින් ඕගොල්ලෝ ඊට පස්සේ අපේ ප්‍රශ්න අහනවා. අතේ රෝල් ගොම් ප්‍රශ්න අපි වර කියන්නේ. ඒ නිසා ඒ වගේ ප්‍රශ්න පත්‍රයේ හොරකම් කරා කියලා මගෙන් ගොම් ප්‍රශ්න තොගයක් ඇහුවාම මාධ්‍යවල පළ වෙනවා. පළ වුණාම මම පළවෙනි උත්තරේ ලියනවා. මහත්තුරුනි පුළුවන් නම් හැප්පිලා බලමු. 1 2 මා වැරදි කරුණම් කටිඹුලේ එල්ලෙන්න මම ලෑස්ති. වැරදි කරුණම්. මම කාටද කියන්නේ මට චෝදනා කරන සියලු දෙනාට. ඉන්පසු මා කියනවා මා ප්‍රශ්න පත්‍රයේ සොරකම් කළායයි චෝදනාව ඔප්පු කළහොත් මට නියම කරන්නා වූ ඕනෑම දඬුවමක් විදීමටම සූදානම්. දැන් 2003 සිද්ධිය වුණේ. තාමත් මම මේ කිව්ව දේවල් බලංගුයි. මේ රටට මේ ප්‍රකාශය තාම බලංගුයි. උත්තරයක් නැති හින්දා මම මොකද කරන්නේ? මේ සම්බන්ධයෙන් පරිශන කෘතියක් කරන්න බාර දෙනවා සේපාල අමරසිංහට. ඒ කෘතිය දැන් ඉදි දක්වලා තියෙනවා. ඒ කෘතිය සම්බන්ධයෙන් ප්‍රශ්න අහන්නෝනේ මගෙන් නෙවෙයි. ඒක අහන්නෝනේ සේපාල අමරසිංහ. ඔහු ලවා ඔබ ලියවූ බව ඔබ දැන් ටිකකට කලින් කිව්වා. ඔව්. ඒතර ඔබට අවශ්‍ය දෙ නෙමෙයිද ඒ හරහා ලියවෙන්නේ? මට අවශ්‍ය දේ ලියන්න ඕන නම් මට සේපාල අමරසිංහ ඕනේ නැහැ මම. ඒක තමයි අපි කරන ප්‍රශ්නේ. මට ඕන දේ ලියන්න ඕන නම් මම ඒක සේපාල අමරසිංහල ලියවන්නනේ මම ලියනවනේ. මට ඕන දේ මගෙන් ප්‍රශ්න කරන්න නම් ඔබ උතර ඉන්න ඕනේ නැහනේ. ඔබට ඔබ පිළිබඳව කියන්න බැරි නිසා නේද ඔබ ලක්ෂකමාරක් ලබා දෙමින් සේපාල අමරසිංහට මේක ලියන්න කියලා බාර දුන්නේ. ඕන අනිත් තොම් පචේවා කිව්වා. මං කියේ මාධ්‍යකාරයෝ ගොන් කතා අහනවා කියලා. ලක්ෂකමාරක් දුන්න කියලා කවුද කියන්නේ? සේපාල වාර කිව්වද එහෙම? ඔව්. සේපාල අමරසිංහ වාර ලක්ෂකමාරක් දුන්නා. සම්බන්ධයෙන් සඳහන් වෙනවා. නෑ. වාර සේපාල අමරසිංහ කිව්වද මම ලක්ෂකමාරක් දුන්නා කියලා? සඳහන් වෙනවා. පුවත්පතක සඳහන් වෙනවා. නෑ මං අහන්නේ ඒක නෙමෙයි. සේපාල අමරසිංහ කියලා තියෙනවද? ඔහුට මම ලක්ෂකමාරක් දුන්නා කියලා පුවත්පතක සඳහන් වෙලා තියෙනවද? ඔව් පුවත්පතක පෙන්නන පුවත්පත. පුවත්පත ඔබට පෙන්නන්න. නම කියන්න පුවත්පතේ. දිනමින ලියවල ඒකකයා කියන්නේ. නෑ ඒ සම්බන්ධයෙන් මට ඔබට කතා කරන්නට අවශ්‍ය නැහැ. මොකද මම ඔබේ ප්‍රශ්නවලට උත්තර දෙන්න බැඳිලා නැහැ. නෑ ඔබ ලක්ෂකමාරක් දුන්නා කියලා කියනවා නම් මං දුන්නේ නෑ. හරි එච්චරයි. ඔබට කියන්න තිබුණේ එච්චරයි. නෑ මං දුන්නේ නැත්තම් මං දුන්නේ. කතෘ භාගේ කියලා එකක් නේ දරුවෝ ගෙවන්නේ. කතෘ භාගේ 10%යි ලංකාවේ. ඒ කතෘ භාගේ තමයි ඔබ ලක්ෂකමාරක් ලබා දුන්නේ. කතෘ භාගේ ලක්ෂකමාරක් දෙන පොතේ මිල කීයක් වෙන්න ඕනද?
කොපමණක් දුන්නද කතෘ භාගය? කතෘ භාගයේ කොටසක් දීලා තව කොටසක් දෙන්න තියෙනවා මම උට. ණයයි. නෑ. තව කොටසක් දෙන්න තියෙනවා පොත වික්කමනේ දෙන්නේ. පොත වික්කමනේ ණය නෑ. එතකන් ණයයි. කිසිවෙකුත් ණය නෑ.